අම්මා මල්ලි ආවද? කලින් නැවිලානේ. මේ මම මේ කියන්න හැදුවේ මං එන්න කිව්වාට මේ අර මට අනිවාර්ය දවසක් වගේ මොනවා හරි ගෙදර වැඩක් දාගෙන දන්නේ නැහැ. මම එන්න කිව්ව මල්ලි මේකයි හේතුව. දැන් ඔය වනාලි කුලප්පු වෙනවනේ. වනාලි කුලප්පු වෙන කේස් එකට ඒ කියන්නේ ඒ කාර්යයට කරන්න ඕන මොකුත් නෙවෙයි මිනිසුන්ගේ ආකල්ප. දෙමාපියන්ට සලකන ඒවා අම්මට තාත්තට සලකන ඒවා සම්පූර්ණයෙන්ම පිටින් මනුස්ස පෙවුනාට මුදල් පැත්තෙන් දුවන සමාජයක් තියෙනවා. ඒක ඒගොල්ලන්ට දැනන ගතිය වැඩි. ඒක ලොකු මොලයන් තියෙන අලියට. ඒගොල්ලෝ ඒක ලොකු සයිස් වගේ ඒගොල්ලන්ගේ පරිපාලනය මිනිසුන්ගේ ඇතුළත තේරෙනවා. දැන් අපි හිතේ එකක් තියාගෙන කතා කරන්න බෑ අලිත් එක්ක. ඒ සම්පූර්ණ ඒ අලි බලන එක්කලා හිත වෙනස් වුණොත් එහෙම යාගේ මොකක් හරි තමයි කාමුක පැත්තක් වෙන්න පුළුවන්. ඔය එන කාන්තාවන් අලි බලන එතන ඉන්නකොට මිනිස්සු බලන් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. මේ අලි බලන තැන් වලට කවුරුත් ගේන්නේ නැහැ. ගේන්න එක අවස්ථාවක්. ඒකට තමයි අලියා අවංකවම නිල වෙන්නේ. තමාට කසිප්පුටයක් බොන්න යනකොට දැන් මම මෑතකදී මම දැක්ක පුද්ගලයෙක් ඒ පෙරහැරේ අලි අරගන්නේ මේ අලි අරගන්නේ පුද්ගලයා. ඒ කියන්නේ පැටලි එයා ඉවරි. ඉතින් ඒ අලියාගේ ආකල්ප හිත බය වෙනවා. අර ගින්දර යන්නේ. එයාට මේ පසඳ පැත්තෙන් යාර ආසාවට ඉස්සරහා එක්කලා අන්දලා දිනකොට එයා හිතනවා මමත් මෙහෙම අන්දලා ඇති කියලා. එහෙම එක තමයි යන්නේ. ඉතින් මම මේ කියන්න හදුවේ මිනිසුන්ගේ සමාජය අනිවාර්යයෙන්ම හැදිය යුතුය. ඒ කියන්නේ දැන් මේ කෝමාරිකාවනි ශාකවලින් මේ වගේ නිපදන වදිවෙන් තමන් ඒවා ආහාරයට ගන්න ඕනේ. ඒ වගේ සබදාමත් එක්ක හිත හරි පැහැදිලිව ගියොත් තමයි අම්මට තාත්තට සලකමු යුතුයකම් පිළිවෙල බැඳෙනවා නම් දරුවෝ හදනවා නම් දරුවන්ට සලකන්න ඕනේ. ඒ තමන්ගේ දරුවෝත් අර ගණිකා වෘත්තියට නැතුව රෙස්පෙක්ට් එකට තව පිරිමියෙක් සමග පිළිවෙලට ඉන්න ආකාරයට හදන සිස්ටම් එක හදන විදිහට දරුවෝ හදලා තියෙන්න ඕනේ. ඒකට තමයි මේ සමාජයේ සංස්කෘතිය විහි වෙන්නේ. මේ දුකට පත්තර සිදුුම් නැති වෙන තව එක්කෙනෙක්ට කවදා දෙන්න පෙළෙන්නේ. මම විතරක් වැජබෙන්න ඕනේ කියලා නැතුව මේ මගේ වාහනේ විතරයි ගන්න ඕනේ. එහෙම නෙමෙයි මුළු ඔක්කොම කතානායක කියන්න ඕනේ යම් කිසි පුද්ගලෙක් ගරු කතානායකතුමනි. ඒ කතානායකතුමනි අපි ඔක්කොම මැරෙනකටම ඇවිල්ලා තියෙන්නේ. තරහකාරයෙක් කියන යාඩක් කියනවනේ මැරෙනට ඇවිල්ලා මේ අපි ඔක්කොම හදමු මේක. මේක හදමු ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔයාත් ඉන්න ටික කාලයක් තව එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ පරිපාලන වෙනස් වෙනවානේ. ඕගොල්ලෝ හැමදාම ඉන්නේ නැහනේ ඔහම. ඒක හින්දා එහෙනම් ඕක තමයි කියන්න ඕනේ. ආකල්ප හැදුනොත් අලි ප්‍රශ්න ඔක්කොම විසඳෙයි. ලස්සන්ට මේ ඒ දේ වෙයි. මොකද හේතුව මිනිසුන්ගේ ආකල්ප තමයි වන්නම් කියන හැදෙන්න ඕනේ. ඒ කියන්නේ එයා අලි බලන එක්කෙනාගේ විශේෂයි. හේතුව එයා ලොකු කල්පනාවක් ඉන්නේ. එයාට තියෙන මොකද්ද? ආහාර සපයා ගැනීම වර්ගය බෝ කරන පෙරහැරට සහභාගී වෙන එක. ඉතින් යාදී අකුරටම කරන එකට සෙට් වෙන්න ලොකු හරිය පාලනය කරන්න මිනිසුන්ගේ අවංකත්වය සූදත්වය අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්නම් ඒ දේ කරන්න බෑ. යලිත් දවසේ වීඩියෝ එකක් කරමු. ඔබ හැමෝටම සමුගන්නවා රීසෙන්ට් නීති කියන සමුගන්නවා. අනිවාර්යයෙන්ම පොඩි ලාඩ මං ගෙන්න ගන්නවා මෙයාව. ගෙන්නන්න තමයි මේ කැමරා කටයුතු කරන්නේ. මොකද හේතුව මම කරන යම් කිසි ක්‍රියාදාමයක් වැරදි දෙයක් කරන්නේ නැහැ. යම් කිසි දෙයක් එක්ක රැකියාව උත් කරනවා. ඒ කියන රැකියාවත් තමයි මේ වීඩියෝ දාන්නේ. එහෙනම් යලිත් දවසේ මම වීඩියෝ එක සමුගන්නවා. ඔබ සමට ප්‍රතිපත්තිය. එහෙනම් ආයිබෝ